නමල ගන්න. තව ගන්න, තව ගන්න. තව හට ගන්න අම්මා. තව නමල ගන්න. නමල කෙලින්ම ගන්න. කෙලින්ම ගන්න උඩට. ගන්න. උඩට ගන්න. හරි. ඔන්න ආයෙසරක් කරනවා. දකුණු කකුල බාන්න නමන්න. ආයෙ නමන්න. මදි මදි. උඩට නමන්න. උඩටම නමන්න. උඩට නමන්න මේ. අන්න. මේ දකුණු කකුල උඩට නමන්න. උඩට ගන්න පේන. ඔළුව දිහාට ගන්න මේ නමල. උඩට ගන්න. උඩට ගන්න නමල. උඩට ගන්න අම්මා. නමල උඩට ගන්න. උඩට ගන්න කෝ ඇස් දෙක අරින්න. කෝ ඇස් දෙක අරින්න. ඇස් දෙක අරින්න. දැන් නමල උඩට ගන්න. ඇස් දෙක අරින්න. ගන්න උඩට ගන්න. උඩට ගන්න. උඩට ගන්න. එහෙම තියන්න. දිග අරින්න. නියමයි. ආයෙසරෙන් නමන්නකෝ. ආයෙසරෙන් නමන්න. මේ මෙහෙම නමන්න. අන්න එහෙම තියන්න. දැන් දිග අරින්න. ආයෙසරයක් ගන්න බලන්න. ආයෙසරෙන් නමන්න. මේක මෙතනින් දාන්න. හරි. හොඳයි වා හොඳට කරනවා. මේ දකුණු කකුලේ ඇඟිලි ටික හොලවන්න. හොඳට හොලවන්න. දෙකම හොලවන්න පුළුවන් යාට. හරි. නියමයි දෙකම හොලවන්න. හොඳයි නියමයි. ඔය තියෙන. වාට පේනවද මේ? ඇඟිලි ටික පේනවද කකුලේ? පොඩ ඔලුව උස්සලා බලන්න. මේ පේනවනේ? පේනව නේද? මේ ඇඟිලි හොඳට හොලවන්නකෝ අම්මා. අන්න එහෙම හොලවන්න. හරි. නියමයි. හොඳට කරන්න. දැන් ඕක මේ එයාට මේ කරන්න පුළුවන් දෙයක් නේ. එතකොට එයාට ටිකක් එයාලව කරවන්න ඔය ඇඟිලි ටික හොලවන එක. හරි. මේ කකුල නමන්න අම්මා. වම් කකුල නමන්න. නමන්න. උස්සලා නමන්න. උස්සලා නමන්න. 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 නැගිටින්න. ඇස්සරින්න. අර කකුල් දිහා බලන්න. අර උස්සලා නමන්න. නමන්න. මේ බලන්න මේ ලස්සනට නමනවනේ. හොඳයි. ඔබ තියාගන්න. බලන්න. ඔව් තියාගන්න. ඔබ තියාගන්න. වැටෙන්නේ නැතුව වාට ඇතුළට ගන්න. ඇතුළට ගන්න. රයිට්. ඇතුළට ගන්න හොඳට. දිගාරින්න බලන්න කකුල. කකුල දිගාරින්න. කකුල දිගාරින්න. දැන් දිගාරින්න. කකුල දිගාරින්න. ඒක දිගාරින්න. කකුල දිගාරින්න අම්මා. කකුල දිගාරින්න. 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 තල්ලු කරන්න. මෙහාට තල්ලු කරන්න කකුල. දිගාරින්න. තල්ලු කරන්න මෙහාට. අන්නේ නියමයි. තල්ලු කරන්න හොඳට. හොඳට තල්ලු කරන්න. ඔය තියෙන්නේ. ඊතර පළවෙනියට මේ ටික කරවන්න. එයාට පොඩ්ඩක් ওই කකුල හොලවන්න කරන්න කියලා. ඊට පස්සේ කකුල පොඩ්ඩක් නමන්න කරන්න කියලා. ඊට පස්සේ වා පොඩ්ඩක් අම්මා මේ මම කරන දේ වා බලා ගන්න. මාත් එක්ක කරන්න උත්සාහ කරන්න. මේ බලන්න මේ. කෝ හැරෙන්න. මේ බලන්න මේ ඇඟිලි ටික උඩට පල්ලෙහාට. ඇඟිලි ටික උඩට පල්ලෙහාට දාන්න. ඔයාම කරන්න මේ හොඳට. ඒකට එයාට කෙරෙන්නේ නැති ටිකත් අපිට අතින් අල්ල කෙරිය හැකියි. එයාට කරවන්න මේ එකක් කරවලා කරන්න කියලා. මේ බලන්න ඇස් දෙක කරලා හොඳට අම්මා. කෝ මේ බලන්න ඇඟිලි උඩට පල්ලෙහාට නැවෙනවා නේද? ඇස් දෙක අරින්නකෝ. ඇස් දෙක කරලා බලන්න මේ. ඔයා කරන්න එහෙම. ඔයාත් කරන්න. මම උදව් කරන්නම්. ඔයා උත්සාහ කරන්න හොඳට. කෝ බලාගන්න මේ. කෝ හැරෙන්න. හොඳට බලාගන්න. බුදියන්න එපා. හොඳට බලාගන්න. ඇස් දෙක අරින්න. දිගාරින්නකෝ. ඇස් දෙක අරින්න. කෝ ඇස් දෙක හොඳට අරින්න. කෝ ඇස් දෙක අරින්න. නිදිමතද? කෝ ඊට පස්සේ ඒක වාර 20ක් විතර කරලා මේ වලලු කරින් හොඳට උඩට පල්ලෙහාට කරන්නම මෙහෙම. මේ වලලු කර මේ. ඒක කරන්න බැරි නෑ පුළුවන්. මේ බලන්න මේ කරන හැටි. හොඳට බලා ගන්න වෙයි. බලන් කරන්නේ නැහැ කරන්න දෙයකට. මේ බලන්න හොඳට. ෂා නියමයි. ඔය කරන්නේ හොඳට. මේ බලන්න හොඳට බලන්න මේ. ඇස් දෙක අරින්න හොඳට. ඇස් දෙක අරින්න. මේ මේවා ටික අයින් කරන්න ඕනේ. ඔව් නේ. දැන් අයින් කරන්න. ඔව් දැන් අයින් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ එක්සර්සයිස් එකත් වාර 20ක් කරවන්න. ඊට පස්සේ මේක. මේ කකුල නමන්න. මේ කකුල නමන්න. රයිට්. ඒත් එයාත් නමන එකක් කරනවා. වත් සපෝට් එකක් දෙන්න. දැන්ම මේ කකුල තල්ලු කරන්න. මෙහාට තල්ලු කරලා යවන්න. තල්ලු කරන්න. මෙහෙට තල්ලු කරන්න. මෙහාට තල්ලු කරන්න මෙහෙම. තල්ලු ගන්නකෝ. තල්ලු ගන්න හොඳට. තල්ලු ගන්න. එයාගෙන් චූටි තල්ලුවක් ගන්න බලන්න. හරි. අම්මා කකුල හොඳට නමන්න බලන්න. නමන්න. දැන් නමන්නකෝ. නමන්න. අන්න එහෙම නමන්න. නමන්නකෝ. කෝ
දැන් තල්ලු කරන්න. දැන් තල්ලු කරන්න. දැන් තල්ලු කරන්න. තල්ලුවක් දෙන්න මෙහාට. පහළ තල්ලු. පල්ලයට තල්ලු 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 තල්ලු. මෙහාට තල්ලුවක් දෙන්න. තල්ලු. අන්නේ ඔය තියෙන. ආ. හරි. දැන් ආයෙසරයක් බලන්න ඕන නමන නේ. නමන්. අර බලන්න. නමන්. දැන් මම ලොකුට කරන දෙයක් නැහැ. එයා ගන්නවා කකුල. මම පොඩි සපෝට් ආ දැන් පල්ලයට තල්ලු කරන්න. දැන් තල්ලුවක් දෙන්න මෙහෙම. තල්ලු. තල්ලු කරන්න. අන්න හරි. ඔය තියෙන. තල්ලු ගන්න. තල්ලු ගන්න. හොඳට. වාක් කරනකොට වාට අතර දැනේ චුට්ටක් එයා ඒක තල්ලුව දෙනවා. හරි? ඒක ටික ටික වැඩි කරගන්න. එයා තනියම කරන්න පුළුවන් වෙන මට්ටමට. බලන්න නමන්. අදන් නමන්. හරි. අදන් තල්ලු කරන්න. තල්ලුවක් දෙන්න මෙහාට. මෙහාට තල්ලුවක් දෙන්න. තල්ලුවක් දෙන්න. තල්ලු කරන්න. තල්ලුවක් දෙන්න. ඔන්න හරි. මෙහෙමයි. දැන් අර අපි අර කිව්වා වගේ අපිට එහෙම ලිරික්ව එකපාරටම ඇවිද්දවන්න බෑ. එයා ග්‍රැජුවලි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. එයා ටික ටික දේවල් එයාට කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැතුව එයාව ඇවිද්දන එක ලෝක වැරදි. සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ දැන් මේ කකුල් වල මීට වඩා ක්‍රියාකාරීත්වයක් එන්න ඕනේ. එයාට හිත ගන්න පුළුවන් වෙන්න. හරි? නැත්නම් ඔයාලා ඇඟට බර කරගෙන ඔය ඇවිද්දපු විදිය සම්පූර්ණයෙන් වැරදි. හරි? ඒ වාඩි කරලා හිටපු විදියත් වැරදි. හරි? එයා ග්‍රැජුවලි ස්ටෙප් බයි ස්ටෙප් එයාට කරන්න පුළුවන් වෙන අවස්ථාවේදී තමයි එයාව ඒ තැනට අරගෙන යන්නේ. හරි? එකපාරට කරන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් නේ. ස්ටෙප් බයි ස්ටෙප් එයා එතෙන්ට අරගෙන යන්නේ. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් ආය දැන් කණ්ඩ වලට උස්සගෙන ගියා එහෙම මේ ඇවිද්දවලු. ඒකනේ. දැන් කවන්න හින්දා පුටු ඉඳුවට ඉන්න ඕන නම් කොහොමද කරන්නේ? ඒ ක්‍රමේ මම කියන්නම්. ඒවත් ටික මම කියලා දෙන්න. හරියම S2 අරින්න. S2 අරින්න. S අරින්න කොහොම S අරින්න. උදියන්න එපා. S අරින්න. අර කකුල් නම. දැන් දිගාරින්. තල්ලු කරන්න මෙහාට. මෙහෙම තල්ලු කරන්න. තල්ලු. ඔය තියෙන්නේ. රයිට්. නියමයි. හරි. ඔන්න ආයෙත් නමනවා. ආයෙත් නමනවා. තල්ලුවක් දෙන්න මෙහාට. තල්ලුවක් දෙන්න. මෙහෙම තල්ලු කරන්න. තල්ලු කරන්න. ඔය එක්සර්සයිස් එකක් වාර 20ක් විතර කරවන්න ඕනේ. හරි? මේ බලන්න මම මේ බලන්න හොඳට බලන්න ඔලුව කිලින් කරවන්න. නිතර යාව කිලින් තියන්න බලා උත්සාහ කරන්න. මේ වෙනස් වෙන්න දෙන්නේ නැතුව. මේ කකුල බලන්න පොඩ්ඩක් මේ නමන්න. දැන් නමන්නකෝ. මේ කකුල නමන්න. නමන්න. ඉස්සලා නම වගේ නමන්න. ඊට පස්සේ කකුල මෙහෙම තියාගෙන කොහොම ටිකක් වෙලා තියාගන්න ඕනේ. ඔබ තියාගන්න. තියාගන්න. වට්ටන්න එපා. තියාගන්න. වට්ටන්න තු තියාගන්න. මෙන්න මේ විදිහට තියාගන්න. කෙලින් කරලා තියාගන්න. හදලා දෙන්න. ඊට පස්සේ යක් තියාගෙන ටිකක් වෙලා කෙලින් කරලා තියාගන්න. ඔබ තියාගන්න. බලන්න හොඳට මේ බලන්න. මේ කකුලත් නමලා තියාගන්නම් ඔය විදිහට. මේකත් නමන්නකො. දකුණු කකුලත් නමන්නකො. නමලා තියාගන්න. නමන්න. තියාගන්න. තව නමන්න. තද කරලා නමන්න. වා තද කරලා නමන්න. හරි. නමන්න. කකුල් නමන්න. දෙකම නමන්න. හොඳට නමන්න. මේක නමන්න. බය වෙන්න එපා. නමන්න. හරි. නමන්න. නමලා තියන්න ඔය විදිහට. ඔන්නව තියන්න. තියෙන පොඩ අල්ලගන්න බෑ. ඉතින් එයා පුරුදු නැතිකම වගේ හින්දා මේ එහෙම නමලා තියාගන්න. දැන් බලන්න මේ ඔයා පොඩ අල්ලන් ඉන්න. හරි. ඔය කකුල. දැන් මේ අනිත් කකුල වගේ මේ කකුලත් දෙකම එකට තියාගන්න ඕම. ලං කරලා. ලං කරලා තියාගන්න. ලං කරලා තියාගන්න. හරි. ඔන්න දැන් මේ කකුල අපි දිගාරින්න නේ. දිගාරින්න මේක. වම් කකුල දිගාරින්න. වම් කකුල දිගාරින්න. දිගාරින්න. දිගාරින්න තල්ලු කරලා. තල්ලු කරලා දිගාරින්න. දිගාරින්න. රයිට්. හරි. මේ එක්සර්සයිස් නම් මොකක්ද කියන්නේ කියමු තමයි. ඔව්නේ. හරි. ආයෙසරයක් නමන්න බලන්න මේ කකුල. නමන්න. ඒ කියන්නේ මෙයා මේ ක්‍රියාකාරීව දේවල් කරන්න කොහොම හරි ටික ටික උත්සාහ කරනකොට තමයි හැදෙන්නේ. නැත්තම් හැදෙන්නේ නැහැ.
නැත්නම් කොච්චර මොනා කරත් හැදෙන්නේ ඇවිද්දවට හැදෙන්නේ. එහෙම හැදෙන්නේ නැහැ. ඒ ඇවිද්දවන්න ඇවිද්දවන කියන එක ක්‍රියාකාරකම් පිළිවිල්ලක් තමයි. හැබැයි ඒකට මෙයාට පුළුවන් මට්ටමක් කියන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙන් තමයි ආව ඇවිද්දවන්නේ. අර ටික ඔක්කොම කරලා ඉවරලා නේ. ඔව්. ඒ කියන්නේ එයා මුලින්ම අපි බලන පේෂන්ස් වගේ මුලින්ම එයාට වාඩි වෙලා තනියම ඉන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ. තනියම වාඩිලා පුළුවන්කම ඇති වෙච්ච එක්කෙනෙක් තමයි නැගිටවල ඇවිද්දවන්නේ. එහෙම නැතුව තනියම වාඩි වෙලා ඉන්න බැරි කෙනෙක් ඇවිද්දවන්න බෑ. මොකද එයාගේ ඒ පිළිවෙලක් තියෙනවා යන්න ඕනේ. හරි. නැගිටින්. මුදියන්න බා. නැසරි. කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක නම් හරි මේ කකුල දිගාරින්. දකුණ දිගාරින්. මේ කකුල දිගාරින්. ඒ වගේ. වම් කකුල දිගාරින්. දිගාරින්. තල්ලු කළා දිගාරින්. දිගාරින්. ඒතර දැන් මම කිව්වේ අර තල්ලු කරන එකෙන් පස්සේ මේ විදිහට කකුල් දෙකම නමලා ඒ කකුල විදිහට මේ කකුල අරගෙන මෙතනින් තියලා චුට්ටක් වෙලා යට හෝල්ඩ් කරන් ඉන්න දෙනවා. ආපහු දිගාරින්. ඊට ආපහු නමලා තියලා චුට්ටක් වෙලා හෝල්ඩ් කරන් ඉන්න දෙනවා. ආපහු දිගාරින්. ඒකත් වාර 20ක් විතර පුළුවන් නම් කරවන්න. හරි. ඊට පස්සේ කොට්ට දෙක